නිහඬ බැල්මක අනුරාගය. අමිලගේ පෙරැත්තේ නිසාම ගංගා තමන්ගේ රෝස පැහැති තුනී නිශා ඇඳුමෙන් සැරසි පසුපස මිදුලට ආවේ තරමක චකිතයකින්. ඇගේ සිරුරේ හැඩය මැනවින් නිස්මතු කළ ඒ ඇඳුම ඇගේ පැහැපත් සමට අපූරු කාන්තියක් එක්කලා. ඇය රෙදි සේදීමට වාඩි වෙද්දි ඇගේ සිරුරේ සෑව චලනයක්ම අමුතුම රිද්මයක් මවා පෑවා. නිව්ටන් මහතා තමන්ගේ කුස්සියේ ජනේලයෙන් මේ දෙස බලා සිටින බව ඇය දැන සිටියේ නැහැ. නමුත් අමිල කාමරයේ ජනේලයෙන් මේ රංගනයේ දෙස බලා සිටියේ දැඩි උද්‍යෝගයකින්. ගංගා රෙදි මිරිකන විට සහ වැලේ වනන විට ඇගේ සිරුරේ ඇති වූ සරාගී නැටුම නිහඬව බලා සිටි නිව්ටන් මහතාව විමතියට පත් කළා. තරුණ වියේදී තමන්ගෙන් වෙන්ව ගිය බිරිඳගෙන් පසුව මෙවන් රූමත් කාන්තාවකගේ සමීප දැසුණක් ඔහු දුටු ප්‍රථම වතාව මෙය විය හැකියි. ගංගා රෙදි හෝදා අවසන් කර නැවත ගෙට එද්දී ඇය සිටියේ දැඩි ආවේගයකින්. තමන්ව පිටස්තරයෙකුට පෙනෙන බව දැනම කළ ඒ ක්‍රියාව ඇගේ සිතේ අමුතුම ආකාරයේ උත්තේජනයක් ඇති කර තිබුණා. අමිල, ඒ මිනිසයා බලාගෙන හිටියදු? ඇය ඇසුවේ වේගයෙන් ගැහෙන හදවතින් යුතුවයි. "ඔව් ගංගා, එයා ඇසිපිය නොහෙලා ඔයා දිහා බලාගෙන හිටියා. ඔයා අද වෙනදාට වඩා ආකර්ශනීයයි." අමිල ඇයව වැළඳ ගනිමින් මිදුලේ සිදු වූ දේ විස්තර කළා. එදින රාත්‍රියේ ඔවුන් දෙදෙනා අතර ඇති වූ බැඳීම වෙනදාට වඩා බෙහෙවින් ප්‍රබල වුණා. තමන්ගේ රූපයට තවත් පිරිමියෙකු ආකර්ෂණීය වූ බව දැනීමෙන් නැති වූ ඒ අමුතු අභිමානය සහ උත්තේජනය ගංගාව අමුතුම ලෝවකට රැගෙන ගියා. අමිලගේ ආදරණීය ස්පර්ශයන් හමුවේ ඇය වෙනදාට වඩා සංවේදී වූ අතර ඔවුන්ගේ රාත්‍රිය අතිශය සුන්දර සහ හැඟීම්බර එකක් බවට පත්වුණා. අමිල සහ ගංගාගේ මේ අලුත් ක්‍රීඩාව ඔවුන්ගේ පෞද්ගලික ජීවිතයට එක්කලේ අමුතුම උද්‍යෝගයක්. ගංගා මුලදී ලැජ්ජාවෙන් පීඩා වින්දත් තමන්ගේ රූපයට තවත් පිරිමියෙකු ආකර්ෂණය වන දව දැනීමෙන් ඇය තුළ සැඟවී තිබූ අභිමානයක් සහ කුතුහලයක් මතුවුණා. ඊළඟ දින කිහිපය පුරාම අමිල හිටියේ අමුතුම සැලසුමක. ඌට ඕනෑ වුණේ ගංගාගේ රූසිරිය තවත් කෙනෙකුගේ ඇස ගැටෙන විට ඇය තුළ ඇතිවන ඒ අමුතු ගැස්ම දැකීමටයි. එදින සවස්වරුනේ අමිල ගෙදර ආවේ අලුත්ම තෑග්ගක් අරගෙන. ඒක ඊටමත් සිහින් සිරුරට තදවන කෙටි ගවුමක්. "අදත් අපි අර වගේම වැඩක් කරමුද?" අමිල ඇසුවේ ගංගාගේ බෙල්ල පාමුල හාදුවක් තබමින්. "අනේ අමිල, මිස්ටර් නිව්ටන් දැන් මන් දිහා බලන්නේ තමුතු විදිහට. මට බයයි යා මොනව හිතනවා යද්ද කියලා." ගංගා කිව්වේ බොරු අකමැත්තක් පෙන්වමින්. ඇත්තටම ඇයත් සිටියේ ඒ අමුතු උද්‍යෝගය නැවත විඳ ගැනීමට සැරසීගෙනයි. අමිලගේ බලකිරීම මත ගංගා අලුත් ඇඳුම ඇඳගත්තා. ඒ ඇගේ ඉංගසුංග සහ නිරණලද පියයුරු යුගල මනවින් ඉස්මතු කළා. අමිල ඇගේ කොණ්ඩේ ලිහා දෙමුවා. "දැන් ගිහින් මිදුලේ තියෙන මල් පෝච්චි ටිකට වතුර දාන්න. හැබැයි මතක ඇතිව පහත් වෙලා වැඩ කරන්න." අමිල උපදෙස් දුන්නා. ගංගා වතුර බාල්දියත් රැගෙන මිදුලට බැස්සා. නිව්ටන් මහතා ඒ වෙලාවේ සුපුරුදු පරිදි සිය සාලයේ ජනේලය ඇසල වාඩි වී පත්තරයක් බලමින් සිටියා. ගංගා මිදුලට එනවා දැකපු ගමන් ඔහුගේ අවධානය පත්තරෙන් ගිලිලි ගියා. ගංගා මල් පැලවලට වතුර දැමීමට පහත් වෙද්දී ඇගේ කෙටි ගවුම උකුලට වඩා ඉහළට එසවුණා. ඇගේ දිගු පැහැපත් කකුල් සහ සිරුරේ නම්‍යශීලී බව නිව්ටන් මහතාගේ දැස් අදහාගට නොහැකි ලෙස ඇද බැඳගත්තා. ඇය හිතාමතාම සෙමින් චලනය වුණා. වතුර බාල්දිය ඔසවන විට ඇගේ සිරුරේ මස්පිණ්ඩු සෙලවෙන අයුරුත් ඇඳුම තවත් තදවන අයුරුත් ඔහු බලා සිටියේ හුස්ම පවා අමතක කරලයි. අමිල ජනේල රෙද්දාස්සෙන් මේ සියල්ල වීඩියෝ කළා. ඔහු දුටුවා නිව්ටන් මහතා කිහිප වතාවක්ම සාලයෙන් නැගිට තවත් ජනේලයක් අසලට යනවා. ඔහුගේ බැල්මෙන් පෙනුනේ කුසගිනෙන් සිටින මිනිසෙකු ඉදිරියේ තැබූ රසවත් භෝජනයක් දෙස බලන ආකාරයේ තණ්හාවක්. විනාඩි 20ක පමණ මේ රංගනයෙන් පසු ගංගා හති දමමින් ගෙට ආවා. ඇය සිටියේ හොඳටම ඇවිස්සිලා. තමන්ගේ සිරුර දෙස තවත් පිරිමියෙකු රාගයෙන් බලනවා යන හැඟීම ඇගේ සිරුර පුරා විදුලියක් මෙන් දිව ගියා. "දැන් සතුටුද?" එයා ඇස් දෙකෙන් මාව කෑවා. ගංගා අමිලගේ පබුවට මුහුණ තද කරමින් කිව්වා. අමිල ඔහු වහාම කාමරයට රැගෙන ගියා. එදිනා ඔවුන්ගේ ලෛංගික සබඳතාවය පෙරදාටත් වඩා ආවේගශීලී වුණා. ගංගාගේ සිරුරේ ඇති වූ උණුසුම සහ උද්‍යෝගය අමිලව පිස්සු වැට්ටුවා. ඇය වෙනදාට වඩා ශක්තිමත්ව අමිලව වැළඳගත්තා. "ඔයා දන්නවද ගංගා, නිව්ටන් කාර්යය පයියත් අල්ලගෙනයි බලාගෙන හිටියේ." අමිල හිතාමතාම බොරුවක් එක්කලේ ගංගාව තවත් කුල්මු කිරීමටයි. ඒ වචනේ ඇසුණු සැනින් ගංගාගේ සිරුරේ හිරිගඩු පිපුණා. ඇගේ මනසේ මැවුනේ අඩි 6කට වඩා උස නිව්ටන් මහතා තමන් දෙස බලමින් ස්වයං වින්දනයේ යෙදෙන ආකාරයයි.
ඒ සිතුවිල්ල ඇව සුරතාන්තේ ඉහළමට රැජෙන ගියා. දැන් මේ ක්‍රීඩාව තවත් පියවරක් ඉදිරියට ගිහී තිබෙනා. නිව්ටන් මහතාට දැන් මේ දසුන්වලට ඇබ්බැහි වී අවසන්. අමිලට ඕනෑ කරන්නේ මීට වඩා දෙයක්. අපි ඊළඟ පාර නිව්ටන් මහත්මයාවත් මේකට සම්බන්ධ කරගමුද? අමිල දවසක් ඇහුවා. ගංගාගේ දැස් පුදුමයෙන් විශාල වුණා. ඒ මොකක්ද ඒ කිව්වේ? නෑ, අපි යාට කියමු මට වැඩකට යන්න තියෙනවා, රැට ඔයාගෙන පොඩ්ඩක් බලන්න කියලා. එතකොට අමිලගේ සිනහවේ අද්භූත බවක් තිබුණා. අමිලගේ මේ අමුතු සෙල්ලම දැන් තවත් උද්‍යෝගිමත් අඩියකට ඇවිත්. අමිලට ඕනේ වුණේ Tamanගේ බිරිඳගේ රූපයට වෙනත් පිරිමියෙක් වසඟ වෙනවා දැකලා ඒ හරහා Tamanගේ ලිංගික ජීවිතය තවත් රසවත් කරගන්නයි. සතියකට පමණ පසු අමිල තීරණය කළා නිව්ටන් මහතාව තවත් කුල්මත් කරන්න. එදා හවස්වරුවේ අමිල හිතාමතාම නිව්ටන් මහතා අසලට ගියේ වැඩකට යනවා යයි පවසන්නටයි. නිව්ටන් මහත්තයා මට අද රැට ෂූටින් එකකට නුවර යන්න වෙනවා. එන්න හෙට දවල් වෙයි. ගංග තනියමනේ පොඩ්ඩක් සෝදිසියෙන් ඉන්නවද රැට සද්දයක් බද්දයක් ඇහුනොත්? අමිල ඇහුවේ ඊටාමත් බැගෑහපත් විදිහට. නිව්ටන් මහතාගේ දැස් දිලිසුණා. අයියෝ අමිල මහත්තයා, ඒක මොකද්ද? මම බලාගන්නම්. ගංගදුවට බය වෙන්න එපා කියන්න. අමිල ගෙට ඇවිත් ගංගාට මේ බව කිව්වා. අද රැට මම යන්නේ නැහැ. මම හොරෙන් කුස්සියේ හැංගිලා ඉන්නවා. ඔයා නාලා ඉවර වෙලා අර තුනී තුවාය විතරක් පටලවාගෙන පිළිකන්නට යන්න. රිදිවැලේ තියෙන අණ්ඩවැය එකක් ගන්න වගේ. බලමු නිව්ටන් මොකද කරන්න කියලා. රාත්‍රී 9ට පමණ මුළු පලාතම නිශ්ශබ්දයි. ගංගා නාන කාමරයට ගොස් ඇඟ සෝදාගෙන ආවා. ඇය ඇඳ සිටියේ පපුව යන්තම් වැසෙනසේ දියරෙද්දක් ලෙස ඇඳි කෙටි තුවායක් පමණයි. ඇගේ තෙත කොණ්ඩෙන් වතුර බින්දු ඇගේ සුදුමෙලි කරමතින් පල්ලමට වැටුණා. ඇය සෙමින් කුස්සියේ දොර හැර පිළිකන්නට පිය නැගුවා. නිව්ටන් මහතාගේ කුස්සියේ ලාම්පු එළිය තවම දැල්වමින් තිබුණා. ගංගා රෙදිවැල අසලට ගොස් අත් දෙක ඉහළට ඔසවා රෙදි අහුලන්නට වුණා. ඒ අවස්ථාවේ ඇගේ තුවාය තවත් ඉහළට එසවි ඇගේ කලවා ප්‍රදේශයේ සම්පූර්ණයෙන්ම නිරාවරණය වුණා. හදිස්සියම නිව්ටන් මහතාගේ කුස්සියේ දොර ඇරුණා. නිව්ටන් මහතා එළියට ආවේ වතුර වීදුරුවක් අතැතිවයි. ගංගාව දැක ඔහු ගල් ගැසුණා. ගංගදුව, මම හිතුවේ හොරෙක් වද්ද කියලා. ඔහු කිව්වේ ගොත ගසමින්. නමුත් ඔහුගේ දැස් තිබුණේ ගංගාගේ පියයුරු අතර ඇති ඒ ගැඹුරු නිම්මනය දෙසයි. අනේ සොරි මිස්ටර් නිව්ටන්, අමිල කිව්වා මට බලන්න කියලා. මම මේ රෙදි ටික ගන්න ආවේ. ගංගා කිව්වේ හිතාමතාම තුවාය තවත් තද කරගනිමින්. එතකොට ඇගේ සිරුරේ හැඩය තවත් තදින් කැපී පෙනුණා. නිව්ටන් මහතා සෙමින් ඇය ඇසලට පිය නැගුවා. අඩි 6කට වඩා උස ඔහු ගංගා ඉදිරියේ යෝධයෙකු මෙන් පෙනුණා. ඔහුගේ හුස්ම වැටෙන සද්දය පවා ගංගාට ඇසුණා. "දුව, අමිල මහත්තයා අද නැති නිසා බය වෙන්න එපා. මම ඉන්නවා." ඔහු කියමින් ගංගාගේ උරහිස මත අතක් තැබුවා. ඔහුගේ රළු අතේ ස්පර්ශය ගංගාගේ තෙත සම මත වැදෙද්දී ඇයට දැනුනේ මුළු සිරුරම දිය වී යනවා වැනි හැඟීමක්. ගංගා ඔහුගේ දැස් දෙස කෙලින් බැලුවා. ඒ දැස්වල තිබුණේ අනුකම්පාව නොවේ, දැඩි පිපාසයක්. ඇය එතනින් ඉවත් වීමට උත්සාහ නොකර ඔහු දෙස බලා සිටියා. "ඔයා හරිම ලස්සනයි ගංගා." නිව්ටන් මහතා ඊටමත් පහත් හඬින් මිමිනුවා. මේ සියල්ල කුස්සියේ ජනේලයෙන් බලා සිටි අමිල සිටියේ දැඩි උද්‍යෝගයකින්. තමන්ගේ බිරිඳ වෙනත් පිරිමියෙකුගේ ස්පර්ශයට නතුවන ආයුල දකීමෙන් ඔහු තුල ඇතිවුණේ කිය නොහැකි අන්දෙන් ලිංගික ආශ්වාදයක්. නිව්ටන් මහතාගේ අත සෙමින් ගංගාගේ උරහිස දිගේ ලිස්සා ගියා. ගංගාගේ හදබෙස්ම වේගවත් වුණා. "දැන් යන්න දුව, නැත්තම් මට මාව පාලනය කරගන්න බැරි වෙයි." නිව්ටන් මහතා කිව්වේ අවංකමයි. ගංගා සිනාසෙමින් ආපසු හැර වේගයෙන් ගෙට දිවා ආවා. ඇය කාමරයට එද්දී අමිල ඇයව බලාපොරොත්තුවෙන් සිටියා. එදා රාත්‍රියේ ඔවුන් දෙදෙනා අතර ඇතිවුණේ පෙර නොවී විරු ආකාරයේ ආදර සමරුමක්. නිව්ටන් මහතාගේ ස්පර්ශය ගැන ගංගා අමිලට විස්තර කරද්දී අමිල ඇයට තවත් ආදරය කළා. දැන් නිව්ටන් මහතා සහ ගංගා අතර රහසිගත ගනුදෙනුවක් ආරම්භ වී තිබෙනවා. ඊළඟ දවසේ නිව්ටන් මහතා ගංගාට කතා කරන්නේ කෙසේද? අමිල මේ ක්‍රීඩාව කොතරම් දුරට ගෙන යයිද? අමිල සහ ගංගාගේ මේ රහසිගත ක්‍රීඩාව දැන් අලුත් මානයකට පිවිසිලා. නිව්ටන් මහත්තයාගේ ස්පර්ශය සහ ඔහුගේ ඒ දැඩි බැල්ම ගංගාගේ සිතේ නොසන්සුන් බවක් වගේම අමුතුම ආකාරයේ ආශ්වාදයක් ඇති කර තිබුණා. ඊළඟ දින කිහිපය තුල සිදු වූ තවත් රසවත් සිදුවීම් පෙළක් මෙන්න.
පසුදා උදෑසන අමිල වඩට ගිය පසු ගංගා මිදුලේ රෙදිවනමින් සිටියා. වෙනදාට වඩා ඇය අද පරිස්සම් වුණත් ඇගේ සිතේ තිබුණේ නිව්ටන් මහත්තයා ගැන කුතුහලයක්. හදිසියෙම නිව්ටන් මහත්තයා වැට අද්දරට ආවා. ඔහුගේ අතේ කුඩා පාර්සලයක් තිබුණා. ගංගාදුව මේක ඔයාට. මම ඊයේ කුරුණේකල ගිය වෙලාවේ ගෙනාවේ. අමිල මහත්තයාට කියන්න එපා. මේක මගෙන් පුංචි තෑඩ්ඩක් කියලා හිතන්න. ඔහු ඊටමත් පහත් හඬින් කිව්වා. ගංගා විව්ලන දෑටින් ඒ පාර්සලය ගත්තා. කාමරයට ගොස් එය ඇර බලද්දී ඇය මවිත වුණා. එහි තිබුණේ ඊටමත් මිල අධික කළු පැහැති සේද නිශා ඇඳුමක් ලින්ජරි. එය කෙතරම් සිහින්දයත් ඇඟට ඇඳපසු සියල්ල විනිවිද පෙනෙන බව ඇයට වැටහුණා. දෙවියනේ මේ මිනිස්සයා මට මේ වගේ දෙයක් දුන්නේ ඇයි? ඇය Tamanගෙන්ම අසාගත්තා. නමුත් ඇය එය වහාම අල්මාරියේ සගවා ගත්තා. සවස් වරවේ අමිල ගෙදර ආපසු ගංගා ඔහුට මේ තෑග්ග ගැන කිව්වා. අමිල ඒ දෙකලා පුදුම වුණේ නැහැ. ඒ වෙනුවට ඔහු සිටියේ දෙඩි සතුටකින්. ෂා නිව්ටන් කාර්යය දැන් වැටේට බැහැලනේ. ගංගා අද රැට ඔයා මේකම ඇඳගන්න. හැබැයි අද අපි කරන්නේ වෙනම දෙයක්. මම අද රැට නිව්ටන්ට අපේ ගෙදරට එන්න කියනවා කරන්ට් එකේ පොඩි ලෙඩක් බලන්න කියලා. ඔයා ඒ වෙලාවට ඇඳේ ඉන්න ඕනේ මේක ඇඳගෙන. අමිලගේ සැලසුම ඇසූ ගංගාගේ මුළු සිරුරම හිරිවැටුණා. රාත්‍රී 10ට පමණ අමිල සැලසුම් කළ පරිදි විදුලි මීටරයේ ස්විචය ක්‍රියාවිරහිත කළා. මුළු වැනෙක්ස් එකම අඳුරේ. අමිල නිව්ටන් මහත්තයාට කතා කළා. නිව්ටන් මහත්තයා කරුණාකරලා පොඩ්ඩක් එනවද? මේ පැත්තේ ලයිට් කියා මට මේක තේරෙන්නේ නැහැ. අමිල බොරුවට කලබල වී කිව්වා. නිව්ටන් මහත්තයා ටෝච් එකකුත් අරගෙන ආවා. අමිල ඔහුව කාමරයේ ආසලට කැඳවාගෙන ගියා. ගංගා කාමරේ ඉන්නවා පොඩ්ඩක් ඉන්න මම එළියේ වයර් එක බලලා එන්නම්. කියා අමිල ඔහුට කාමරයට යාමට ඉඩදී මග හැරුණා. නිව්ටන් මහත්තයා ටෝච් එක ගහගෙන කාමරයට ඇතුළු වුණා. අඩවන් කළ දොරෙන් ඇතුළු වූ ඔහු දුටු දසුනින් ඔහුගේ හුස්ම නතර වුණා. ඇඳ මොත ගංගා වැතිරි සිටියා. ඇය ඇඳ සිටියේ ඔහු දුන්නේ කළු පැහැති සරාගී ඇඳුමයි. ටෝච් එළිය ඇගේ සුදුමැලි සම මත වැටෙද්දී ඇය අංගනකමින් පෙනුණා. ගංගා නිදා සිටිනවාක්මින් පෙනී සිටියත් ඇගේ පපුව වේගයෙන් ගහෙන අයුරු නිව්ටන් දුටුවා. ඔහු සෙමින් ඇය අසලට ගොස් ඇඳ අත්තර වාඩි වුණා. ඔහුගේ දෑත් වෙවුලමින් තිබුණා. ඔහු සෙමින් ඇගේ නිරාවරණය වූ කලවයක් මත අත තැබුවා. ගංගාට දැනුනේ මුළු ලෝකයම නතර වී ඇති බවයි. අමිල මේ සියල්ල ජනේලීන් බලා සිටින බව ඇය දැන සිටියා. නිව්ටන් මහත්තයාගේ ස්පර්ශය රළු වුවත් එහි තිබුවේ දැඩි ආශාව ඇයව උමතු කළා. ගංගා ඔයා මාව පිස්සු වට්ටනවා. නිව්ටන් මහත්තයා ඊටමත් ආදරෙන් මිමිනුවා. ගංගා දෑසැර ඔහු දෙස බැලුවා. ඇගේ බැල්මෙන් කියුණේ මට තවත් ආදරය කරන්න යන්නයි. නිව්ටන් මහත්තයා සෙමින් ඇය දෙසට නැඹුරු වී ඇගේ නළල සිපගත්තා. එවිටම අමිල කාමරයට ඇතුළු වුණා. නිව්ටන් මහත්තයා කලබල වී නැගිට්ටා. ලයිට් ආව නේද? සොරි නිව්ටන් මහත්තයා මම හිතුවේ නැහැ මෙතන මෙහෙම දෙයක් වෙයි කියලා. අමිල hina වෙවි කිව්වා. නිව්ටන් මහත්තයා ලැජ්ජාවෙන් සහ බියෙන් එතනින් ඉවත් වුණා. නමුත් ඔහු දොර අසලබී හැරි ගංගා දෙස බැලුවේ ඊටමත් අර්ථවත් බැල්මක්. එදා රාත්‍රියේ අමිල සහ ගංගා අතර සිදු වූ දේ විස්තර කිරීමට වචන නැහැ. නිව්ටන් මහත්තයාගේ ස්පර්ශය ගැන ගංගා අමිලට විස්තර කරද්දී ඔවුන් දෙදෙනාම සිටියේ අමුතුම ලෝකයක. දැන් නිව්ටන් මහත්තයා දන්නවා ගංගා සහ අමිල Tamanට ඉඩ දී ඇති බව. මීළඟ පියවර කුමක් වෙයිද? ගංගා තනිවම සිටින දවසක නිව්ටන් මහත්තයා ඇගේ කාමරයට එයිද? අමිල ගංගා සහ නිව්ටන් මහත්තයා අතර තිබුණු මේ රහසිගත සම්බන්ධතාවය දැන් වෙනස්ම මාවතකට යොමු වෙලා. අමිලට ඕන වුණේ තමන්ගේ බිරිඳ වෙනත් පිරිමියෙකුගේ සෙනෙහස ලබන අයුරු සජීවීව දෙකලා ඒ හරහා තමන්ගේ හැඟීම් තව තවත් තීව්‍ර කරගන්නයි. එදා සෙනසුරාදා දවසක්. අමිල එදා වැටට ගියේ නැහැ. ඔහු නිව්ටන් මහත්තයාට එදා රෑ කෑමට තමන්ගේ ඇනෙක්ස් එකට එන්න කියලා ආරාධනා කළා. නිව්ටන් මහත්තයා අද රෑට අපි පොඩි ඩ්‍රින්ක් එකක් දාලා රෑ කෑම කමු. හැමදාම ඔයා තනියමනේ. අමිල හිතාමතාම එරියුම් කළා. නිව්ටන් මහත්තයා ආවේ ටිකක් චකිතයකින්. ඔහු දන්නවා ගංගා සහ අමිල අතර තමන් ගැන යම් කතා බහක් ඇති වී තිබෙන බව. ඔහු අතේ හොඳ වර්ගයේ වයින් බෝතලයක් තිබුණා. ගංගා එදා රාත්‍රී කෑම මේසේ පිළියෙල කළේ ඊටමත් සරාගී විදිහට. ඇය ඇඳ සිටියේ තද දම් පාට කර ගැඹුරට ගැපුණු සිහින් ගවුමක්. ඇය මේසය මතට පිඟන් තබන විට පහත් වෙද්දී ඇගේ පියයුරු වල හැඩය නිව්ටන් මහත්තයාගේ දෑස් ඉදිරියේ නිරාවරණය වුණා.
අමිල ඒ සියල්ල දෙස බලා සිටියේ මුවකට නැගුණු සිනහවකිනුයි. නිව්ටන් මහත්තයා බලන්නකෝ අපේ ගංගා අද ලස්සන වෙලා නේද? අමිල අමුතුම ස්වරයකින් ඇහුවා. නිව්ටන් මහත්තයාගේ මූණ රතු වුණා. "ඔව් අමිල මහත්තයා, ගංගා දුව හැමදාමත් ලස්සනයි." වයින් වීදුරු කිහිපයකට පසු වාතාවරණය තවත් සැහැල්ලු වුණා. නිව්ටන් මහත්තයා අඩි 6ක උස සිරුර නිසාම අමිලට වඩා ප්‍රතාපවත් ලෙස එනුණා. අමිල හිතාමතාම ගංගාට කිව්වා නිව්ටන් මහත්තයා ළඟින් වාඩි වෙන්න කියලා. ගංගා නිව්ටන් මහත්තයාට තව වයින් ටිකක් වක් කරන්න අමිල කිව්වා. ගංගා සෙමින් නිව්ටන් මහත්තයා අසලින් වාඩි වුණා. ඇගි උණුසුම් කලවය නිව්ටන්ගේ රළු සරම මත ස්පර්ශ වෙද්දී දෙදිනාටම විදුරියක් වෙදුනාක් මෙන් දැනුණා. නිව්ටන් මහත්තයා සෙමින් මේසේ යටින් ගංගාගේ අතක් අල්ලා ගත්තා. අමිල ඒ සියල්ල දැකලා නොදැක්කා වගේ හිටියා. "ගංගා, ඔයා අර මම ගෙනාපු සීන් ටික ගාගත්තද? පොඩ්ඩක් නිව්ටන් මහත්තයාට පෙන්නන්නකෝ ඒකේ සුවඳ." අමිල අලුත්ම සෙල්ලමක් පටන් ගත්තා. ගංගා සෙමින් නැගිට නිව්ටන් මහත්තයාගේ මූණ අසලට ඇගේ බෙල්ල ලං කළා. නිව්ටන් මහත්තයා ඇගේ ගෙලෙහි සුවඳ ආග්‍රාණය කරද්දී ඔහුගේ දෑත් සෙමින් ඇගේ ඉං වටා යන්නට වුණා. අමිල දැන් සාලේ සෝෆාව මට වාඩි වී මේ දර්ශනය රස විඳිනවා. "නිව්ටන් මහත්තයා, මම දන්නවා ඔයා ගංගාට කැමතියි කියලා. බය වෙන්න එපා. මම ඒකට අකමැති නෑ. ඔයාට ඕනි නම් යාට ආදරය කරන්න පුළුවන්." අමිල ඊටමත් විවෘතව පැවසුවා. නිව්ටන් මහත්තයා පුදුමයෙන් අමිල දෙස බැලුවා. "අමිල මහත්තයා, ඇත්තමද?" "ඕ, මම කැමතියි මගේ ගෑණිව තවත් කෙනෙක් සතුටු කරනවා දකින්න. ඒකින් මට ලැබින්නේ අමුතුම ආතල් එකක්." අමිල අවංකවම කිව්වා. එදා රාත්‍රියේ නිව්ටන් මහත්තයා ගංගාව Tamanගේ සිරුරට තද කරගත්තේ අමිල බලා සිටියදීමයි. අඩි 6කට වඩා උස නිව්ටන්ගේ පිරිමි බව ඉදිරියේ ගංගා මලක් මෙන් මැලවී ගියා. අමිල ඒ දර්ශනීය දෙස බලා සිටිමින් Tamanගේ සතුට උපරිමයෙන් අත්විඳිමින් සිටියා. ගංගාගේ හීනි කෙඳිරිලි හඬ මුළු ඇනෙක්ස් එක පුරාම රෙවුදුන්නා. අමිලට ඕන උනේ ඒ හඬ අහමින් Tamanගේ බිරිඳ වෙනත් පිරිමියෙකුගේ සෙවණේ ඉන්නා අයුරු දැකලා Tamanගේ ලිංගික ජීවිතය අලුත් කරගන්නයි. දැන් මේ තුන්කොන් සම්බන්ධතාවයේ රහස හෙළි වී හමාරයි. නිව්ටන් මහත්තයා දැන් නිවසේ සමාජිකයෙකු වැනි. ඊළඟ වතාවේ වුන්ති දෙනා එක්ව කොහේ හරි විනෝද ගමනක් යයිද? එහිදී මොන වගේ දේවල් සිදු වෙයිද?